මේ තියෙන්නේ 2011 වර්ෂයේ ප්ලෑනින් පේපර් එක. එතකොට අපි බලමු මේකේ පළවෙනි ප්‍රශ්නය. මේකේ තියෙන්නේ පහත සඳහන් යෙදුම් නිර්වචනය කර කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. එතකොට ලකුණු පහක් තියෙන්නේ. අ, එතකොට අපි කතා කරගත්ත විදිහට අ, මේකේ ලකුණු 100ක් තියෙන පේපර් එකට ලකුණු 100ට අපිට පැය දෙකක් තියෙනවා. එතකොට පැය දෙකෙන් අපි මේක පැය දෙකේ පත්‍රයක් නිසා අපි විනාඩි 20ක් අයින් කරගත්තොතින් විනාඩි 120න් විනාඩි 20ක් ගියාම විනාඩි 100ක් තියෙනවා. එතකොට අපිට ලකුණු 100 නිසා එක ලකුණකට එක විනාඩියක් තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව අපි බලමු මේකේ පළවෙනි කොටස වාර්ෂික සැලැස්ම සහ සංයුක්ත සැලැස්ම. මගේ ප්ලෑන් එකේ channel එකෙත් ගොඩක් අය අහලා තිබුණා මේ ප්‍රශ්න ටික. මම ඒක නිසා තමයි මේ පේපර් එක අදගත්තේ. එතකොට අපි මේකෙදි කියන්න ඕන වාර්ෂික සැලැස්ම කියන්නේ මොකක්ද කියන එක සහ සංයුක්ත සැලැස්ම කියන්නේ මොකක්ද කියන එක. එතකොට නිර්වචනය කරන්න කියලා තියෙන්නේ. එතකොට මේ ගැන යනු කුමක්ද කියලා තමයි අපිට ඇත්තටම කියන්න ඕනේ. ඊට පස්සේ කෙටියෙන් පැහැදිලි කරන්නත් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නිර්වචනය කරන්න කියන එක. අනිත් එක කෙටියෙන් පැහැදිලි කරන්න කියන එක. අන්න ඒක අපි තේරුම් අරගෙන ඊටාම කෙටියෙන් නිර්වචනයක් කරලා ඒ මොකක්ද ඒකේ කියන එක පැහැදිලි කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක මේ කොටස් දෙකටම ලියන්න වෙනවා. ඇනුවල් ප්ලෑන් එකට සහ කෝපරේට් ප්ලෑන් එකට. අපි ඇනුවල් ප්ලෑන් එක විතරක් ලියලා තියෙනවා නම් ඉතින් ලකුණු දෙකක් වගේ තමයි අපිට ලැබෙන්නේ. කෝපරේට් ප්ලෑන් එක ලියුවා නම් ඒත් ලකුණු දෙකයි. අපි මේක සමස්තය ලියුවා නම් අපිට ලකුණු පහම ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි බලමු වාර්ෂික සැලැස්මක් කියන්නේ මොකක්ද? සංයුක්ත සැලැස්මක් කියන්නේ මොකක්ද කියලා. ස්ක්‍රීන් එකේ පේනවා ඇති. එතකොට වාර්ෂික සැලැස්මක් කියලා කියනකොටම අපිට පැහැදිලි වෙනවා ඒක වර්ෂයකට තියෙන සැලැස්මක් කියන එක. අපි ඇනුවල් ප්ලෑන් එකක් කියලා කිව්වම තමයි අපිට ඔක මතක් වෙන්නේ. එතකොට ඒක නිසා මේ බොහෝ වෙලාවට මේ පේපර්ස් වල මේ වචන ඉංග්‍රීසි වචන දෙනවා. මොකද සමහර වෙලාවට සිංහල වචන අපි කතා කරනවට වඩා පොඩි වෙනසක් තියෙන්න පුළුවන් පේපර් එකේ එන විදිය. ඒක නිසා තමයි ඒගොල්ලෝ ඉංග්‍රීසි වචනේ දෙන්නේ. එතකොට ඇනුවල් ප්ලෑන් එකක් කියලා කියන්නේ ඉතින් වාර්ෂික සැලැස්මක් කියන එක තමයි. එතකොට අපි වාර්ෂික සැලැස්මක් කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. එතකොට වාර්ෂික සැලැස්මක් කියලා කියන්නේ යම් නිශ්චිත වර්ෂයකදී ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු, ක්‍රියාකාරකම්, සම්පත් හා වගකීම් ඇතුළත්ව සකස් කරනු ලබන මෙහෙයුම් සැලැස්මක්. එතකොට මේකේ නිශ්චිත වර්ෂයකදී කියන කාරණාව අපිට කියන්න වෙනවා. ඒ වර්ෂය තුල ඉටු කර ගන්න බලාපොරොත්තු වෙන අරමුණු ඒ වගේම ක්‍රියාකාරකම් මේ අරමුණු ඉටු කරගන්න අපිට අවශ්‍ය වෙන ක්‍රියාකාරකම් මේ සඳහා අවශ්‍ය වෙනවා අපිට සම්පත් ඒ මානව භෞතික මූල්‍ය විදිහට වෙන්න පුළුවන් සහ වගකීම් කියන කාරණාව ඇතුළත් වෙනවා අන්න මේ ටික ඔක්කොම ඇතුළත් වෙලා සකස් කරනු ලබන ක්‍රියාවලිය ඇතුළත් කොට දෙයකට තමයි ක්‍රියාවලියකුත් ඇතුළත් සැලැස්මකට තමයි අපි වාර්ෂික සැලැස්මක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ ඊටාම කෙටියෙන් අර මේකේ තියෙන්නේ වාර්ෂික සැලැස් නිර්වචනය කරන්න කියන එකනේ. ඒතර නිර්වචනයට ඒ වගේ ප්‍රමාණයක් ඇති. එතකොට පේලි 3ක් 4ක් යනකොට මේක අපිට නිර්වචනය කරගන්න පුළුවන්. සහ ඒක කෙටියෙන් පැහැදිලි කරන්නත් ඕන. එතකොට අපි තවත් දුරටත් ඒ ගැන යම්කිසි විස්තරයක් ලියන්න ඕන වාර්ෂික සැලැස්මට අදාළව. ඒක නැතුව අපි කොටස් දෙකකට වෙන් කරගන්න ඕනේ නැහැ. සැලැස්ම නිර්වචනය මේකයි පැහැදිලි කිරීම මේකයි කියලා එහෙම වෙනස් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තනි එකට පල්ලෙහාට ලියන්න පුළුවන්. ඒත් එක්කම අපි ලියන්න වෙනවා ඉස්සෙල්ලම වාර්ෂික සැලැස්ම කියලා වාර්ෂික සැලැස්මක් යනු කියලා ඒක ලියන්න වෙනවා දැන් අංක 1 දැම්මා 1 දැම්මා වාර්ෂික සැලැස්මක් යනු කියලා අපි ඔන්න ඔය කොටස ලියනවා ඊට පස්සේ ඊට යටින් ලියනවා මේක පොඩි පැහැදිලි කිරීමක් එතකොට මොකද්ද පැහැදිලි කිරීම එතකොට දීර්ඝ කාලීන හෝ මධ්‍ය කාලීන සැලසුම් දැන් මේ වාර්ෂික සැලැස්මක් කියලා කියන්නේ මේ පැහැදිලි කිරීම මම කරන්නේ ඇත්තටම යම්කිසි සැලැස්මක් ඒ කියන්නේ වර්ෂයකට වඩා වැඩි සැලැස්මක්. එතකොට ඒක මධ්‍ය කාලීන හෝ දීර්ඝ කාලීන සැලැස්මක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක කොටස් වලට වෙන් කරලා. ඒ කියන්නේ වාර්ෂිකව කොටස් වලට වෙන් කරලා ක්‍රියාත්මක කරන අවස්ථාවකදීත් අපි වාර්ෂික සැලැස්මක් කියලා කියනවා. එතකොට වර්ෂයකට විතරක් හදන සැලැස්මක් විතරක් නෙවෙයි. දැන් සමහර සැලැස්මක් ඒ සැලැස්මම තියෙන වර්ෂය වෙන්න පුළුවන්. සමහර සැලැස්මක් වර්ෂ දෙක තුනක් තියෙන සැලැස්මක උනත් වාර්ෂික සැලැස්මක් තියෙනවා කියන එක තමයි ඒකේ අදහස් කරන්නේ. ඒ වර්ෂයේ කොටස වෙනම වෙන් කරලා තියෙනවා. මේ වර්ෂයට වෙනම බජට් එකක් තියෙනවා. ඒ වර්ෂයේ වෙනම ඉලක්ක තියෙනවා. අන්න එහෙම තියෙන්න ඕන වාර්ෂික සැලැස්මක් වෙන්න. එහෙම නැත්නම් ඒක වාර්ෂික සැලැස්මක් වෙන්නේ නැහැ.
එතකොට අපි වාර්ෂික සැලැස්මක් කියලා කිව්වහම මේක වර්ෂයට අදාළවම සියලුම කටයුතු සිද්ධ වෙන්න ඕන කියන එකක් නෑ. දැන් අපි හිතමු ප්‍රගතිය විමසනවා නම්, ප්‍රගති අධීක්ෂණයක් කරනවා නම් අපිට ඒක මාසිකව වෙන්න පුළුවන්, කාලතුමේ වශයෙන් වෙන්න පුළුවන්, මාස 6කට වෙන්න පුළුවන්. මේ වර්ෂය ඇතුළත කැමති විදිහකට ඒක සකස් කරගන්න පුළුවන්. එතකොට අපිට ඒ වගේ කරුණක් මේකේ වඩා පැහැදිලි කිරීමට ලියන්න පුළුවන්. වාර්ෂික සැලැස්මකදී වුවත් එහි ප්‍රගති අධීක්ෂණය වගේ කාර්යයන් වලදී ඒක මාසිකව සයමාසිකව කාර්තුම වශයෙන් සිදු කිරීමට අවස්ථාවක් තියෙන එක. එතකොට පැහැදිලි වෙනවා යාට වාර්ෂික සැලැස්මක් කියන එක ගැන අපිට අවබෝධයක් තියෙයි කියන එක. ඒත් එක්කම ප්‍රධානම දෙයක් තමයි වාර්ෂික අයවැයක් මේ වාර්ෂික සැලැස්මට තියෙනවා. එතකොට මේ අයවැය අනිවාර්යෙන් වර්ෂයට තියෙන්න ඕන. වාර්ෂික සැලැස්මක තියෙන්න බෑ. ඊට වඩා වර්ෂ දෙකක අයවැයක් තියෙන්න බෑ. එහෙම නැත්නම් ඊට වඩා අඩු අයවැයක් තියෙන්න බෑ. හැබැයි ඔබට මතක ඇති යම්කිසි කාලයක් තිබුණා අයවැය වෙන් කරනකොට කාර්තුමේ වශයෙන් අයවැය වෙන් කරා. දැන් වසර කිහිපයකට කලින් වසර මම හිතන්නේ 7කට විතර කලින් තිබුණා. බජට් එකෙන්ම නැෂනල් බජට් එකෙන්ම මුදල් වෙන් වුණේ කාර්තුමේ වශයෙන්. එතකොට ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට වර්ෂයටම තියෙනවා. නමුත් ඒ වර්ෂයෙන් එක කාර්තුවකට මුදල් වෙන් වෙලා තියෙනවා. ඒ ගැන නෙමෙයි මේ මම සඳහන් කළේ. අපේ සැලැස්ම තුල අපිට අයවැයක් තියෙනවා. අන්නේ අයවැය වර්ෂයටම තියෙන්න ඕන. හැබැයි වර්ෂ දෙකකට තියෙනවා නම් ඒක ඇත්තටම වාර්ෂික සැලැස්මක් වෙන්නේ නැහැ. ඒ වර්ෂයට වෙන් වෙනවා. මම කලින් සඳහන් කරානේ වර්ෂ කිහිපයක සැලැස්මක් වුණත් වාර්ෂික සැලැස්මක් තියෙන්න පුළුවන් කියලා. එහෙමනම් වෙන්න ඕනේ වර්ෂ කිහිපයක සැලැස්මට වෙනම බජට් එකක් තියෙනවා. අපි තුන් වර්ෂ 3ක් කියලා. එතකොට වර්ෂයකට මිලියනය නම් මිලියන 3ක් තියෙනවා ඒකට. හැබැයි ඒ අදාළ වර්ෂයට මිලියනයක් කියලා වෙනම වෙන් කළා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි වාර්ෂික සැලැස්මක් කියලා අපිට පැහැදිලි වෙන්නේ. ඒත් එක්කම අපිට වාර්ෂික සැලැස්මකදී වර්ෂය පුරා අපි කියන්නේ ඒ වර්ෂය තුල නැත්නම් වර්ෂය පුරාම සපුර ගන්න අපේක්ෂිත ඉලක්ක අපි වාර්ෂිකව මැන බැලීම සිද්ධ කරනවා. එතකොට අපේ වාර්ෂික සැලැස්මක් තියෙන්නේ අපි වාර්ෂිකව අපි ඉලක්ක සපුරා ගන්න බලාපොරොත්තු වෙනවා වර්ෂයකින්. එතකොට මම ඒකයි කිව්වේ වසර කිහිපයකට තියෙන දීර්ඝකාලීන සැලැස්මක් වුණත් වාර්ෂික සැලැස්මක් ගන්න පුළුවන්. එහෙම වුණත් ඒ අදාළ වර්ෂය තුල අපි මැනීමක් කරනවා. ඒ වර්ෂය තුල අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්කයක් තියෙනවා. එතකොට අන්න ඒක තමයි මේ කියන්නේ. අපි වාර්ෂික සැලැස්මකදීත් අපේක්ෂිත ඉලක්ක වාර්ෂිකව මැන බැලීම සිදු කරනවා කියන එක. ඒත් එක්කම අපේ ව්‍යාපෘති අරමුණු ඉටු කර ගැනීම සඳහා වසරින් වසර ගන්න ඕන පියවර පිළිබඳව පැහැදිලි අවබෝධයක් මේ වාර්ෂික සැලැස්මකින් ගන්න පුළුවන් එක තමයි වාර්ෂික සැලැස්මක තියෙන වාසිය. ඒකට වාර්ෂික සැලැස්මක් හදන එකේ තියෙන වාසිය තමයි අපිට ඒ අදාළ වර්ෂය තුල අපේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න ගන්න ඕන පියවර හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තියෙනවා සංයුක්ත සැලැස්ම කියන එක. කෝපරේට් ප්ලෑන් කියලා කිව්වම තමයි අපිට ඔක ඇත්තටම ඔළුවට එන්නේ. කෝපරේට් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද? එතකොට ඉස්සෙල්ලා අපි කියන්න ඕනේ මේ කෝපරේට් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට සංයුක්ත සැලැස්මක් කියන්නේ විවිධ අරමුණු එහෙම නැත්නම් විවිධ ශේස්ත්‍ර හෝ අංශ එකතු කරලා ප්‍රතිපත්තිමය වශයෙන් හා ක්‍රියාකාරී වශයෙන් එකම සමස්තයකට ගනිමින් සකස් කරනු ලබන සැලැස්මක කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒක ලියන භාෂාවෙන් ලියනවා එහෙම ලියන්න පුළුවන්. ඒ ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් සංයුක්ත සැලැස්මක් කියලා කියන්නේ සංයුක්ත කියන එකෙන් අපිට තේරෙනවා එකතුවක් කියන එක. මේක යම්කිසි එකතුවක්. ඒක මොන එකතුවක්ද? එක්කෝ විවිධ අරමුණු වල, එහෙම නැත්නම් විවිධ ශේස්ත්‍රවල, එහෙම නැත්නම් විවිධ අංශවල, එහෙම නැත්නම් විවිධ ආයතනවල. මෙන්න මේ විදිහට කිහිපයක එකතුව සමස්තයක් විදිහට ගන්න අරගෙන කරන සැලැස්ම තමයි මෙහිදී අපි කෝපරේට් ප්ලෑන් එකක් කියලා කියන්නේ. එතකොට වෙන විදිහකින් කියනවා නම් අපි අංශ කිහිපයක්ම එකට එකතු කරලා හඳුනා ගැනීම තමයි ඒ අංශ කිහිපෙම එකට එකතු කරලා ඒ තනි අංශයක් විදිහට සලකලා ඒකට සැලසුම් සකස් කරන එක තමයි කෝපරේට් ප්ලෑන් එකක් කියලා කියන්නේ. ඒක වචනයෙන්ම අපිට තේරෙනවා. එතකොට මේකට උදාහරණයක් මම මේක ඇතුළත් කරලා තියෙනවා. අපිට විස්තර පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මොකක් හරි යම්කිසි ව්‍යාපාරයක් ඒ සැලැස්ම ව්‍යාපාරයක් කියලා හිතමුකෝ. එතකොට ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම නම් සැලැස්ම තමන් අපි හිතමු අපේ බිස්නස් එකක් කියලා අපි අපේ ප්ලෑන් එකක් තියෙනවා. මේක පුද්ගලික ආයතනයක වෙන්න පුළුවන්, රජයේ වෙන්න පුළුවන් ව්‍යාපාර ප්‍රවර්ධනයක්. අන්න ඒ වගේ එකදී මේ ව්‍යාපාරයට විවිධ අංශ තියෙනවා. ඒකේ අලෙවි අංශය තියෙනවා. ඒකට අලෙවි සැලැස්මක් තියෙන්න පුළුවන්. නිෂ්පාදන අංශයක් තියෙනවා. ඒකට නිෂ්පාදන සැලැස්මක් තියෙන්න පුළුවන්. මූල්‍ය අංශයක් තියෙනවා. ඒකට මූල්‍ය සැලැස්මක් තියෙන්න පුළුවන්. ප්‍රචාරණ අංශයක් තියෙනවා නම් ඒකට ප්‍රචාරණ සැලැස්මක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ
ඒ සියලුම ආයතන ඒවා ආයතන විදිහට තියෙන්න පුළුවන්, ඒවා අංශ විදිහට තියෙන්න පුළුවන්, ඒවා විවිධ ශේස්ත්‍ර වෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම එකතු කරලා තනි ව්‍යාපාරයේ විදිහට අරගෙන සකස් කරන සැලැස්ම වල. එතකොට අර හැම අංශයක්ම නියෝජනය වෙන විදිහට ඒ හැම අංශයකටම අවශ්‍ය සැලසුම් මේක ඇතුලේ තියෙනවා. නමුත් මේකේ අරමුණ වෙන්නේ සමස්ත ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීම තමයි. අන්න ඒක තමයි අපි සංයුක්ත සැලැස්මක් කියලා කියන්නේ. දැන් ඔබ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් හිතුවතින් ඒතකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ තියෙන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. සහ ඊට අමතරව තව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල ආයතන තියෙන්න පුළුවන්. වෙන ගිණුම් අංශය, ක්‍රම සම්පාදන අංශය, ඒ වගේ අංශ විදියට හරිය විගණන කාර්යාලය වගේ කාර්යාල විදියට හරිය තියෙන්න පුළුවන්. අන්න මේ අපි මේ ටික ඔක්කොම එකතු කරලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හදන සැලැස්ම අපිට කෝපරේට් ප්ලෑන් එකක් කියලා ගන්න පුළුවන්. එතකොට අන්න ඒක තමයි මම කිව්වේ. එතකොට මේ හැම අංශයකටම හැම ක්ෂේත්‍රයකටම විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. අපි විවිධ අරමුණු තියෙනවා. ඒවා ඒ ටික තියෙන වෙන වෙනම. ඒ වෙන වෙනම තිබුණත් අපි සමස්තයට තමයි අපි හදන්නේ. අපි දිස්ත්‍රික් ලේකම් එකට තමයි හදන්නේ සැලැස්ම. අපි අරමුණු වෙන්නේ එතකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න එක. එතකොට ඒක මම උදාහරණයකට කිව්වේ. එතකොට සංයුක්ත සැලැස්මකදී අපි කියනවා අර අංශ අතර නැත්නම් ඒ ශේස්ත්‍ර අතර අන්තර් සම්බන්ධතා විශ්ලේෂණය කරලා තීරණ ගැනීම සිද්ධ වෙනවා. එතකොට ඉස්සෙල්ලා මම කිව්වා බිස්නස් ප්ලෑන් එකදී නැත්නම් ව්‍යාපාර ප්‍රවර්ධනයකදී ඒ අංශ විදිහට අපි හඳුනාගත්තා. අන්නේ අංශ අතර තියෙන සම්බන්ධතාව විශ්ලේෂණය කොහොමද අලෙවි අංශය මූල්‍ය අංශයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්නම් අලෙවි අංශය ප්‍රචාරණ අංශයත් එක්ක මොකද්ද තියෙන බැඳියාව නැත්නම් නිෂ්පාදන අංශයත් එක්ක මූල්‍ය අංශයේ තියෙන බැඳියාව මොකද්ද මේ අන්තර් සම්බන්ධතාව තියෙනවා. දැන් අපි වෙන වෙනම ප්ලෑන් හැදුවොත් මේ අන්තර් සම්බන්ධතාව අපිට අහු වෙන්නේ නැහැ. එතකොට ඒ අංශයට විතරයි අපිට ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට අර වෙළඳ ව්‍යාපාරයක් විදිහට මේක සමස්තය ජයග්‍රහණය කරගන්න බෑ. අන්න ඒක නිසා තමයි මේ කෝපරේට් ප්ලෑන් එකක් හදන එකේ තියෙන වාසි මේ අංශ අතර තියෙන අන්තර් සම්බන්ධතාව අපි විශ්ලේෂණය කළා මොනවද මේකේ තියෙන සම්බන්ධතාවය මොන වගේ බලපෑමක්ද තියෙන්නේ මොන වගේ ධනාත්මක දේවල්ද තියෙන්නේ මොන වගේ ගැටලුද තියෙන්නේ මේ හැම දේ පිළිබඳව විශ්ලේෂණය කරලා අපි තීරණ ගන්නවා මේ සැලැස්ම සකස් කරන්න. ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම අපිට සමස්තය පිළිබඳවම දැක්මක් ඇති කරගන්න පුළුවන් මුළු ව්‍යාපාරය පිළිබඳවම අපිට දැක්මක් ඇති කරගන්න පුළුවන් මේ කෝපරේට් ප්ලෑන් එකකදී. ඒත් එක්කම අංශ අතර පවතින පරස්පරතා මගහරව ගන්න. විවිධ පරස්පරතා තියෙන්න පුළුවන්. ඒ අංශවල විවිධ දේවල් තියෙන්න පුළුවන්. විවිධ නායකත්ව තියෙන්න පුළුවන්. ඒවා අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට ඒ අරමුණු අපේ ව්‍යාපාරය ප්‍රවර්ධනයට නොගැලපෙන්න පුළුවන්. අන්න ඒව අඳුර ගන්න පුළුවන් අපිට මේ වගේ දෙයක් කරනකොට. ඒ වගේම ඊට අමතරව අපි අර ශේස්ත්‍ර ගොඩක් නැත්නම් ආයතන ගොඩක් ආවරණය කරන එක මේ කෝපරේට් ප්ලෑන් එකකදී අපිට දැක් ගන්න පුළුවන් අනිකුත් ලක්ෂණය. ඒත් එක්කම අපි කියනවා වෙන වෙනම හා විවිධ දිශානති අනුව සංවර්ධනය වෙන එක නැත්නම් මේ අංශ වෙන වෙනම තනි තනියෙන් වෙන සංවර්ධනය වළක්ව ගන්න පුළුවන්. නැත්නම් ඒ අංශ විවිධ දිශානතියකට අනුව සංවර්ධනය වෙන්න පුළුවන්. මූල්‍ය අංශය වෙනම පැත්තක් ප්‍රචාරණ අංශය වෙනම දෙයක් අලෙවි අංශය වෙනම. එතකොට මේකෙන් ප්‍රතිඵල අනෙකට ලැබෙන්නේ නැහැ. ඒ අංශ තනියෙන් යනවා මිසක් එතකොට විසිරීලා යනවා. අපේ සමස්තයක් දකින්න බෑ. අන්න ඒක වළක්ව ගන්න පුළුවන් විවිධ දිශානති අනුව සංවර්ධනය වළක්ව ගන්න පුළුවන් එක තමයි සංයුක්ත සැලැස්මක තියෙන වැදගත්ම ලක්ෂණය. දැන් මම හිතන්නේ පැහැදිලි ඇති සංයුක්ත සැලැස්මක් කියන්නේ මොකක්ද කියන එක. ඒත් එක්කම වාර්ෂික සැලැස්මක් කියන්නේ මොකක්ද කියන එකත් පැහැදිලි ඇති. මේ දෙකට උත්තර ලියන විදියත් ඒ අනුව ඔබට හදා ගන්න පුළුවන්. කෙටියෙන් උත්තර ලියන්න සමහර විට අර මේ නිර්වචනයේට පෙළ දෙක තුනක් පෙළ තුනක් දෙකක් තුනක් යන්න පුළුවන්. ඒ වගේම පැහැදිලි කිරීමට තව පෙළි හතරක් පහක් යන්න පුළුවන්. පෙළි හත අටක් යනකොට පෙළි නැත්තම් පෙළි පහකින් විතර වුණත් මේ එක කොටසකට උත්තරේ එන්න පුළුවන්. සමහරට ඊට වඩා පෙළි හත අටක් පෙළි 10ක් විතර යනකොට සම්පූර්ණ උත්තරයක් ඒවි. අපිට විනාඩි 5කදී පෙළි 10ක් ලියා ගන්න එක නම් කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒ විදිහට සකස් කර ගන්න ඕන සහ අපේ ඔළුවට එනවනම් මේකේ බොහොම හොඳ දේවල් අපිට ලියාගෙන යනකොට දේවල් එනවා ඔළුවට. ඒව ලියා ගන්න පුළුවන්. එතකොට කාලය ගැන හිතලා අපි ලියාගෙන යමු. වැඩිපුර ලිව්වා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. අඩුවෙන් ලියන්න ඕන කියලා එකක් නැහැ. නමුත් අපිට කාලෙම මදි කියලා හිතනවා නම් ඕන්න තව පොඩි ඉඩක් ඉතුරු කරලා දෙවෙනි කොටසට යන්න පුළුවන්. අපිට පස්සේ ආපහු අර කොටසේ ඉතුරු ටික ගලපලා ලියා ගන්න පුළුවන්. එහෙම තමයි උත්තරේ ලියා ගන්න අවශ්‍ය වෙන්නේ. සංවර්ධන සැලැස්ම කියන එක ගැන අපිට අවබෝධයක් ඇති අපේ කණ්ඩායමට. ඒ වගේම සමහර විට අපි සංවර්ධන නිලධාරීන් නොවන කණ්ඩායම් අපේ මේ විභාගයට ලියන්න සූදානම් වෙලා ඉන්නවා වෙනස් සේවාවල කණ්ඩායම්. ඒක නිසා සංවර්ධන සැලැස්මක් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු.
ඒතකොට සංවර්ධන සැලැස්මක් කියලා කියන්නේ යම්කිසි රටක එහෙම නැත්නම් යම්කිසි නගරයක රටේ යම්කිසි නගරයක වෙන්න පුළුවන් ප්‍රදේශයක වෙන්න පුළුවන් නැත්නම් යම්කිසි ආයතනයක නැත්නම් යම්කිසි ප්‍රජාවකගේ සමාජ ආර්ථික භෞතික හෝ පාරිසරික සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා වන අනාගත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ක්‍රමානුකූලව හා විධිමත්ව සකස් කරනු ලබන පුළුල් සැලැස්මකට තමයි අපි සංවර්ධන සැලැස්මක් කියලා කියන්නේ. ඒ ලියන විදිහට කියනවා නම් මම එහෙමයි. මේ විදිහටම ලියන්න ඕන කියලා එකක් නැහැ. මේකේ අදහස ඔබට ගත්තා නම් මේක ලියන්න පුළුවන්. එතකොට අපි මේකේ අදහස තමයි අපි මේක කියවෙන්න ඕන කිසියම් නිශ්චිත ප්‍රදේශයක් කියන එක කියවෙන්න ඕන. ඒකට තමයි අපි මේ කිව්වේ රටක නගරයක ප්‍රදේශයක කියන එක. ඒ වගේ මෙහෙම නොවන අවස්ථාවක් තියෙන පුළුවන් නම් කිසි සමහරට අපේ සංවර්ධන සැලැස්ම එම ප්‍රදේශයක් ඉලක්ක කරන්නේ නැහැ, ප්‍රජාවක් ඉලක්ක කරගෙන තියෙන පුළුවන්. එතකොට ඒක ප්‍රජාව කියන එක. නැත්නම් මේක ආයතනයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා තමයි මේ වචන ටික දාලා තියෙන්නේ. එහෙමම එන්න ඕනේ නැහැ. මේකේ සීමාව ගැන අපි කියන්න ඕන සංවර්ධන සැලැස්මකදී. ඒ වගේම අපිට කියවෙන්න වෙන අනික් කාරණාව මේ සංවර්ධන සැලැස්මක් කියන්නේ සමාජ ආර්ථික භෞතික හෝ පාරිසරික සංවර්ධනයක් අත්පත් කරගන්න කරන වැඩක් කියන එක. එතකොට මේ එකක් වෙන්න පුළුවන්. මේක ඇතුළේ තව උපකොටස් තියෙනවා. ප්‍රධාන ඒවා ටික තමයි මේ මම දාලා තියෙන්නේ. එක්කෝ සමාජ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන එක්කෝ ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වෙන එක්කෝ භෞතික සංවර්ධනයක් කියලා කිව්වම අපිට යටිතල පහසුකම් වෙන්න පුළුවන් විදුලිය මාර්ග ඒ වගේ වැව් අමුණු ඒ වගේ මොන දෙයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාරිසරික සංවර්ධනයක් වෙන්න පුළුවන් ඒ වගේම මේක අනාගත ඉලක්ක සපුරා ගන්න තමයි මේ සංවර්ධන සැලැස්මක් අපි සකස් කරගන්නේ ඒ කියන කාරණාව ඇතුළත් වෙන්න ඕන සහ සැලැස්මක් කියලා කියන්නේ කොහොමද ප්‍රමාණිකූලව හා විධිමත්ව සකස් කරනු ලබන ලේඛනයක් නැත්නම් ඒ ක්‍රියාවලිය ඇතුළත් සැලැස්මක් තමයි අපි මෙහිදී අපි ඕනම සැලැස්මක් කියලා කියන්නේ. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති මේක කටපාඩමින් මේ විදිහටම අවශ්‍ය නැහැ. නමුත් ඔළුවට ගත්තොත් අපිට ලියා ගන්න පුළුවන් සංවර්ධන සැලැස්මක් කියන්නේ මොකක්ද කියන එක මේ නිර්වචනයත් බලා ගන්න. එතකොට අපි ඒක ඊට පස්සේ පොඩි පැහැදිලි කිරීමකුත් කරන්න ඕන. එතකොට මේ සංවර්ධන සැලැස්ම අපි නිශ්චිත කාල සීමාවක් උදෙසා තමයි සකස් කරන්නේ. කොහොමත් අපි හැම සැලැස්මක්ම සකස් කරන්න නිශ්චිත කාල සීමාවක් උදෙසා. එතකොට අපිට අර උත්තර ලියාගෙන යනකොට සමහර දේවල් තියෙනවා කොහොම හරි ලියලා ඒ ලකුණක් ගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් වචන තියෙනවා ඒවා පාවිච්චි කරගන්න. ඒ වගේම අපි මේ සංවර්ධන සැලැස්මකදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අර යථාර්ථවාදීව අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව සහිත විය යුතුයි කියන එක. එහෙම නැත්නම් අර අපි වෙන විදිහකින් කියනවා නිකන් වචන වලට පමණක් සීමා වෙන්නේ නැති නිකන් න්‍යායාත්මක කරුණු විතරක් වෙන්නේ නැති සැලැස්මක් වෙන්න ඕන. අපි සැලැස්ම වල ගත්තාම විවිධ සැලැස්ම වල තියෙන සමහර සැලැස්ම වල සමහර භෞතික සැලැස්ම වල තියෙනවා. අපිට ඒක බොහොම ලස්සනයි. බොහොම ආකර්ශනීයයි. නමුත් ඒක මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි සංවර්ධන සැලැස්මක් එහෙම වෙන්න කොහෙත්ම බෑ. එහෙම වෙච්ච වෙලාවට තමයි සංවර්ධන සැලැස්ම සාර්ථක වෙලා තියෙන්නේ. ඒක බොහොම යථාර්ථවත් වෙන්න ඕන. ඒක අපිට මහ පොළොවේ පිහිටුවීමට හැකි වෙන්න ඕන කියන දේ තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන වෙන්නේ. ඒ වගේම අපි මේ විශේෂයෙන්ම සංවර්ධන සැලැස්මක් හදන්නේ ගැප් ෆිලින් එකට ගැප් එක ෆිල් කරන්න. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පවතින తත්වය සහ පැවතිය යුතු తත්වය අතර තියෙන අපි හඳුනගන්න වෙනස නැත්නම් හිඩස පුරවන්න තමයි මේ අපි සංවර්ධන සැලැස්ම උපකාරී වෙන්නේ. අනිවාර්යෙන් මේ හිඩස පුරවන්න සංවර්ධන සැලැස්ම උපකාරී වෙන්න ඕන. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ මට්ටම තිබිය යුතුයි කියලා. නමුත් තියෙන ඊට වඩා වෙනස් තත්වයක්. එතකොට අපි අර ඒ දෙක අතර එහෙමනම් තියෙන ગેප් එකක් නැත්නම් හිඩස. අන්න හිඩස මේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන් පස්සේ පිරවෙන්න ඕන. වෙන දෙකින් කියනවා අපි හිතමු අපේ ගමේ අපි හඳුනාගත්ත ගමේ මිනිස්සුන්ට පානීය ජලය තියෙන්න ඕන. ඒක තමයි තියෙන්න ඕන තත්ත්වය හැම මනුස්සයටම පිරිසිදු පානීය ජලය තියෙන්න ඕන. හැබැයි පවතින තත්ත්වය ඒ පවුල් වලින් 120කට විතරයි පිරිසිදු පානීය ජලය තියෙන්නේ. එතකොට තේරෙනවනේ එන 80ක් අපිට ෆිල් කරගන්න තියෙන ગેප් එකක්. එතකොට 100ක් ඉන්නවනම් 120කටයි පානීය ජලය තියෙන්නේ. හැබැයි අපි පවතින ඕන තත්ත්වය කියන්නේ 100ක් තියෙන්න ඕන කියන එක පානීය ජලය අපිට අවශ්‍යමනේ. අනේ 180 නැත්නම් ગેප් එක ෆිල් කරන්න තමයි අපේ මේ පානීය ජල ව්‍යාපෘතිය සමත් වෙන්න ඕන. එතකොට පානීය ජල ව්‍යාපෘතියෙන් අපිට අර 80කට දෙන්න පුළුවන් වෙන්න ඕන ජලය. එතකොට අපිට දෙන්න පුළුවන් වෙන්නේ ආයි ඒකෙන් කොටසකට නම් ඇත්තටම මේක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. එහෙමනම් අපේ ඉලක්කයම වෙන්න ඕන අර 100%ම නෙවෙයි ඒ ගමෙන් මෙන්න මේ කොටස හඳුනාගත් කොටස.
අපි හිතමු ඒක පාසල් ළමයි වෙන්න පුළුවන්, මොකක් හරි කොටසක් දරුවෝ ඉන්න පවුල් වෙන්න පුළුවන්. එහෙම නැහැ. එතකොට ප්‍රොජෙක්ට් එකම වෙනස්. එතකොට මේ ප්‍රොජෙක්ට් එක ඒකේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන්න ඕන. අන්න ඒක තමයි මම මේ සඳහන් කරේ. ගැප් එක ෆිල් කරන්න උපකාරී වෙන්න ඕන කියන එක. ඒ වගේම මේ සංවර්ධන සැලැස්මක් සඳහා අපිට තියෙන මානව සම්පත්, ඒ වගේම භෞතික සම්පත්, ඒ වගේම මූල්‍ය සම්පත් ඵලදායීව භාවිත කරමින් තිරසාර භාවය ආරක්ෂා වන පරිදි මෙහෙයවීම කියන කාරණාව ඇතුළත් වෙනවා. සංවර්ධන සැලැස්මකදී අනිවාර්යෙන් මේ යෙදවුම් කියන එක තියෙන්න ඕන. මේ යෙදවුම් තමයි මානව භෞතික හා මූල්‍ය කියලා මේ වෙන් කරලා තියෙන්නේ. අන්න ඒවා අපි ඵලදායී ලෙස භාවිත කරන එක සහ තිරසාරව මේ කටයුතු කරනවා කියන එක සංවර්ධන සැලැස්මක ඇතුළත් වෙන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට අපිට සංවර්ධන සැලැස්මක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අපේ මේ ප්‍රශ්නයට. හරි. භෞතික සැලැස්ම. මෙන්න මේක වැඩි අහලා නැහැ. මේ ෆිසිකල් ප්ලෑන් කියන එක. භෞතික සැලැස්මක් යනු රටක භූමිය, ස්වාභාවික සම්පත් හා අවකාශය වඩාත් ඵලදායීව හා තිරසාර ලෙස භාවිත කිරීම සඳහා සකස් කරනු ලබන සැලැස්මක කියලා අපිට ලිව්වොතින් භෞතික සැලැස්මක් කියන එකේ නිර්වචනයක් තියෙනවා. මේවට අපි කියනවා ස්පේෂල් ප්ලෑන් කියලා. කියන්නේ අවකාශීය සැලසුම් කියලා කියනවා. ස්පේෂල් ප්ලෑන්. එතකොට භෞතික සැලැස්මක් කියන්නේ අවකාශීය සැලැස්මක්. එතකොට අපිට මේ වචනින්ම ගම්ම්‍ය වෙන ඇත්තටම භෞතික තත්ත්වයක් පිළිබඳව කරන සැලැස්මක් තමයි භෞතික සැලැස්මක් කියලා කියන්නේ. විශේෂයෙන්ම අපේ රට ගත්තාම නැත්නම් රටවල් ගත්තාම ඒ රටේ භූමිය නැත්නම් භෞතික තත්ත්ව සැලසුම් කිරීම මේ භෞතික සැලැස්ම කියන එකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ අපේ රට මොන වගේ මට්ටමක තියෙන්න ඕනද, මොන වගේ සංවර්ධනයක් කරා යන්න ඕනද කියන දේ පිළිබඳව සකස් කරන සැලැස්මක් තමයි භෞතික සැලැස්මක් කියලා කියන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන්ම භෞතික දේවල්, භෞතික ඉලක්ක සපුර ගන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒතර අපි මෙහිදී කියනවා රටේ ආර්ථික, සමාජීය, පාරිසරික හා භෞතික අංශ එකිනෙකට සම්බන්ධ කරමින් රටේ ඉදිරි සංවර්ධනය සඳහා දිගුකාලීන ජාතික භෞතික සැලැස්ම සකස් කිරීම සිදු වෙනවා කියලා. ඒකට අපි භෞතික සැලැස්මෙන් භෞතික අංශ තමයි අපි මූලික අවධානය යොමු වෙන්නේ. නමුත් ඒක කොහොමද වෙන්න ඕන? රටේ ආර්ථික, සමාජීය, පාරිසරික හා භෞතික අංශ සියල්ල එකට සම්බන්ධ වෙන. මේක අර තනි ගමනක් යන නැත්තම් අපිට නිකන් නගරයක් නිර්මාණය කරගෙන අපි යම්කිසි ටවුන් ප්ලෑන් එකක් කරලා ඒ වගේ දෙයක් කරලා ඒක කිසි ඵලදායී නැත්තම් තේරුමක් නැහැ. ඒක භෞතික සැලසුම් කියලා කියන්නේ එහෙම නෙවෙයි. රටේ ආර්ථිකයට, රටේ සමාජයට, නැත්නම් පරිසරයට මේ කියන හැම අංශයකටම සම්බන්ධ වෙලා මේ හැම අංශයක්ම සංවර්ධනය කිරීම අරමුණු කරගෙන තමයි අපි මේ භෞතික සැලැස්ම සකස් කරන්නේ. එතකොට භෞතික සැලැස්මක් කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේම අපි භූමිය මත පිහිටවන සැලැස්මවල් භූමිය මත භෞතිකව මේ සැලැස්ම සකස් කරලා පිහිටවනවා අපි. එතකොට මේ භෞතික සැලැස්ම සකස් කරනකොට විශේෂයෙන් මේවයි මැප්ස් තියෙනවා, ඒ වගේ ඩ්‍රෝවින්ස් තියෙනවා, ඒ වගේ ප්ලෑන්ස් තියෙනවා. එතකොට ඒක තමයි අපිට භෞතික සැලැස්මක ඇතුලේ තියෙන දේවල් විදිහට දැක් ගන්න පුළුවන්. ඉන්නේ අපි දැන් වෙනත් ඇක්ෂන් ප්ලෑන් එකකදී අපිට ඒ වගේ කාරණා නැහැ. සංවර්ධන සැලැස්මකදී ඊට වඩා වෙනස් කාරණා තියෙන්නේ. නමුත් භෞතික සැලැස්මකදී අපිට අනිවාර්යයෙන්ම දැක ගන්න පුළුවන් ඒ වගේ දේවල් එහෙම දැක් ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ භෞතික සැලසුම් කියලා කිව්වහම ගොඩක් දුරට ওই නගර නිර්මාණ ඒ වගේ දේවල් තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට බොහෝ වෙලාවට මෙහිදී අපි අර ස්වාභාවික විපත් වලට ඔරොත්තු දෙන විදියට සහ පරිසර සංවේදී ප්‍රදේශ ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න ඕන කියන එක තමයි මේ ගැන පැහැදිලි කිරීමකට අපි ලියන්න ඕන. ඒත් එක්කම අපේ රටේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියලා තියෙනවා ආයතනයක්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව. එතකොට ඒ ආයතනය විසින් තමයි අපේ රටේ ජාතික භෞතික සැලැස්ම සකස් කරන්නේ. එතකොට මේවර පැහැදිලි කිරීම වලට ඉතාම වැදගත් මෙන්න මේ වගේ කාරණාවක් ලියන එක. ඊට අමතරව දැන් ඔබට හිතෙන්න පුළුවන් මේක ජාතික සැලැස්ම නම් ජාතික වශයෙන් හදන එකක් විතරද කියන එක නෑ. එහෙම නෙවෙයි. ඒ ජාතික සැලැස්මට අනුකූලව පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, එහෙම නැත්නම් ප්‍රාදේශීයව සැලසුම් සකස් කිරීම කරනවා භෞතිකව. විශේෂයෙන්ම නගර සැලසුම් කිරීම, ඒ වගේම ප්‍රාදේශීය අසමතුලිතතාවයක ප්‍රදේශවල තියෙන අඩුපාඩු මගහරව ගන්න කරන සැලසුම් ඒ වගේ කටයුතු මේ අපේ භෞතික සැලැස්මක් තුළ ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම මාර්ග පද්ධතිය, ඒ වගේම දුම්රිය මාර්ග, විදුලි බලාගාර, අර මේ වගේ ජල සම්පාදන ව්‍යාපෘති, එහෙම නැත්නම් නාගරික අලංකරණය, මහල් නිවාස, මෙන්න මේ වගේ දේවල්.
විධිමත්ව ස්ථානගත කිරීම මේ යටතේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ අපේ යටිතල පහසුකම් කියලා අපි හඳුනා ගන්න කොටස් මේ භෞතික සැලැස්මක් යටතේ සංවර්ධන වීමක් සිද්ධ වෙනවා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා අපිට මේක ප්‍රාදේශීයව අපේ තියෙනවා කියලා මේ ආයතන ඔබ අහලා ඇති නාගරික සංවර්ධන අධිකාරිය මේ භෞතික සැලැස්ම ක්‍රියාවට නම් වන ආයතනයක් ඒ ප්‍රාදේශීය වශයෙන් දිස්ත්‍රික් වශයෙන් තියෙනවා. ඒ වගේම ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව නැත්නම් ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව කියලා මම හිතන්නේ කියන්නේ ඒ ආයතන ඒගොල්ලෝ කරන්නේ ලෑන්ඩ් යූස් ප්ලෑනින් කියලා අපි කිව්වහම දන්නවනේ. එතකොට ඒගොල්ලෝ කරන්නේම ඒ වැඩේ තමයි. ඒක ප්ලෑන් ඇඳලා ඒ ප්‍රදේශවලට කලාප වලට කොහොමද කරන්නේ කියන එක පිළිබඳව තීරණ ගන්න එක කරනවා. එතකොට අන්න ඒගොල්ලෝ තමයි මේ ප්‍රාදේශීය වශයෙන් මේ සඳහා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේකේ කරුණු ගොඩක් තියෙනවා. භෞතික සැලැස්මක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිව ඇක්ෂන් ප්ලෑන් එක කියන එකත් මම කියන්නම්. මම ඒකත් ඇතුළත් කරා. එතකොට ඇනුවල් ප්ලෑන් එකයි ඇක්ෂන් ප්ලෑන් එකයි කියන්නේ අපි සඳහන් කරන අවස්ථා දෙකක් ඇත්තටම. ඇනුවල් ප්ලෑන් එකත් ඇක්ෂන් ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. ඒක එහෙම විය හැකියි. ඒතකොට ඇක්ෂන් ප්ලෑන් එකක් කියලා කියන්නේ අපි සිංහලෙන් කියන්නේ ක්‍රියාකාරී සැලැස්මක් කියලා. ඒතකොට ඇක්ෂන් ප්ලෑන් එකක් කියන එකට අපිට පැහැදිලි කරනවා නම් යම් නිශ්චිත අරමුණක් ඉටු කරගන්න ක්‍රියාත්මක කරන්න ඕන කාර්යයන් මොනවද? ඒ කාර්යයන් කවුද කරන්න ඕන? ඒ සඳහා අවශ්‍ය සම්පත් මොනවද? මොන වගේ කාල සීමාවකද කරන්න ඕන කියන හැම දෙයක් පිළිබඳව පියවරෙන් පියවර විස්තර කරනු ලබන ලේඛනයක් තමයි අපි ක්‍රියාකාරී සැලැස්මක් කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය සැලැස්මක තියෙන දේවල්ම තමයි මේක මේ මම සඳහන් කරේ. එතකොට අපි නිශ්චිත අරමුණක් ඉෂ්ට සිද්ධ කරගන්න ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? ඒවා කවුද කරන්න ඕන? ඒ සඳහා මොනවද ඕන අවශ්‍ය සම්පත් මොන කාලයකද කරන්න ඕන කියන දේවල් පිළිබඳව ඇක්ෂන් සහිතව නැත්නම් ක්‍රියා ඒවා පියවරෙන් පියවර විස්තර කරන ලේඛනයකට තමයි අපි ක්‍රියාකාරී සැලැස්මක් කියලා කියන්නේ. එතකොට ක්‍රියාකාරී සැලැස්මකදී ප්‍රධාන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි අනුගමනය කරනු ලබන පියවරවල් වෙනත් කියන්නේ උපපියවරවල් වෙන වෙනම පැහැදිලිව ඇතුළත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ක්‍රියාකාරී සැලැස්මක් කිව්වම දැන් අපිට මතක් වෙනවා ඇක්ෂන් ප්ලෑන් එකක් කියලා කිව්වහම අපි ප්‍රධාන අරමුණක් තියෙනවා අපි ප්ලෑන් එකේ. අන්නේ අරමුණ ඉෂ්ට කරගන්න අපි ගන්න ක්‍රියාමාර්ග වෙන වෙනම පල්ලෙහාට ඒ උප ක්‍රියාමාර්ග විදියට ඇතුළත් කරනවා අපි ඒ කවුද කරන්නේ කොහොමද කරන්නේ මේ කියන කාරණාත් එක්ක. එතකොට ඇක්ෂන් ප්ලෑන් එකක් කියලා කියන්නේ ඒකට. එතකොට ඔබ අහලා ඇති ඇක්ෂන් ප්ලෑන් එකට අමතරව අහලා ඇති ඇක්ටිවිටි ප්ලෑන් එක කියලා. එතකොට ඇක්ෂන් ප්ලෑන් කියන්නේ ක්‍රියාකාරී සැලැස්ම. ඇක්ටිවිටි ප්ලෑන් කියන්නේ ක්‍රියාකාරකම් සැලැස්ම. ඒ දෙකේ අතරේ යම්කිසි සමාන සහ වෙනස්කමක් තියෙනවා. එතකොට ඇක්ටිවිටි ප්ලෑන් එකක් කියලා ගිහම මේකේ තියෙන ඇක්ටිවිටීස් ඇත්තටම අපේ ව්‍යාපෘතියට අදාළ ඇක්ටිවිටි ටික තමයි පහළට අපි දාගෙන යන්නේ. ඒක තමයි පොඩි වෙනසකට තියෙන. නමුත් මේ දෙකම සමානයි. මොකද දෙකේම අපි ක්‍රියාකාරී සැලැස්මකදී ඇක්ෂන් ප්ලෑන් එකකදී ඇක්ටිවිටි ප්ලෑන් එකකදී ගොඩක් සමානව තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඇක්ෂන් ප්ලෑන් එකකදී අපි පැහැදිලි කරගන්න ඕන අපි අර කවුද කරන්නේ මොනවද කරන්නේ කොහොමද කරන්නේ කියන දේ පිළිබඳව කරුණු ඇතුළත් වෙනවා කියන එක තමයි අපේ ඇක්ෂන් තමයි එතන තියෙන්නේ. ඒක තමයි අපිට ඇක්ෂන් ප්ලෑන් එකක් කියලා කියන්නේ. එතකොට ක්‍රියාකාරී සැලැස්මක ඇතුළත් වෙන ප්‍රධාන අංග අපි ක්‍රියාකාරී සැලැස්මක් හදනවා නම් මෙන්න මේ ටික තියෙන්න ඕන. ප්‍රධාන අරමුණ තියෙන්න ඕන. ක්‍රියාකාරකම් තියෙනවා. මේ වගකීම මේ ඊටම වැදගත් වගකීම කාල රාමුව සම්පත් සහ මේවා මනින්න අවශ්‍ය දර්ශක තියෙන්න ඕන. එතකොට අර අපි මේක පැහැදිලි කරනකොට සඳහන් කරපු ටික තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට අපි ක්‍රියාකාරී සැලැස්මක් හදාගත්තාම අපිට ඇත්තටම අපේ සැලැස්ම මඟ පෙන්වීමක් කරන අපේ සැලැස්ම කොහොමද ගලාගෙන යන්නේ ඉස්සරහට කියන එක අපිට වෙන වෙනම උපාංශ විදියට මඟ පෙන්වීමක් කරන එක තමයි මේකේ තියෙන ප්‍රධාන වාසිය. ඒ වගේම අපිට මේකේ ඇතුළත් කාර්යයන් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම වගකීම් දරන්නේ කවුද වගකීම් මොනවද දරන අය ආයතන කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම කාලය කොහොමද කළමනාකරණය කරගන්නේ කාලය කොහොමද වෙන් වෙන්නේ කියන දේ පිළිබඳවත් අපිට අවබෝධයක් එනවා. ඒත් එක්කම සම්පත් මොනවද අවශ්‍ය? ඒ සම්පත් මොන කාලවලදීද අවශ්‍ය වෙන්නේ? සම්පත් වර්ග මොනවද? මානව භෞතික මූල්‍ය විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ඇක්ෂන් ප්ලෑන් එකකදී ප්‍රතිඵල මැනලා දක්වන්න පුළුවන් අපිට KPI පාවිච්චි කරලා. අන්න ඒ ටික තමයි අපිට ඇක්ෂන් ප්ලෑන් එකක තියෙන අනිකුත් වාසි. එතකොට ඇක්ෂන් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද කියලා කියනවා නම් අර ඒක පැහැදිලි කිරීමක් කරනවා නම් මෙන්න මේ වගේ කරුණු ටිකක් ලිව්වනම් ප්‍රමාණවත්.
නැත්නම් මේකට ඇක්ෂන් ප්ලෑන් එකක් ලියුවා අපිට විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒ කරුණු අවශ්‍ය වෙන්නේ නැහැ. කෙටියෙන් මේ වගේ ප්‍රමාණයක් තිබ්බනම් ඇති. හ්ම්. සර් ඔතන ඔය කාර්යසාධක දර්ශක කියලා කියන්නේ මොනවද සර්? කාර්යසාධක දර්ශක කියන එක කාර්යසාධන අදහස් දර්ශක කරන්නේ? කාර්යසාධන දර්ශක කියලා කියන්නේ key performance indicators කියලා කියන එක. එතකොට අපි මේ දර්ශක කියලා කියන්නේ මනින්න පාවිච්චි කරන දෙයක්. එතකොට කාර්යසාධන දර්ශක කියන්නේ අපි කාර්යසාධන නැත්තම් ව්‍යාපෘතියේ ප්‍රතිඵල මනින්න පාවිච්චි කරන මිනුම් දණ්ඩට තමයි කාර්යසාධන දර්ශක කියලා කියන්නේ. මේක අහන ප්‍රශ්නයකට ඔබට අහන්න පුළුවන්. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අහන්න පුළුවන්. මම ඉස්සරහට පෙන්නනවා KPI කියන්නේ මොකද්ද කියන එක. එතකොට KPI කියලා කියන්නේ විශේෂයෙන්ම නැත්නම් කාර්යසාධන දර්ශක කියන එක සිංහලෙන් අපි යම්කිසි කරන ක්‍රියාකාරකමක් කරාට පස්සේ ඒකේ ප්‍රතිඵල මනින්න ගන්න දර්ශකය. අපි හිතමු අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් අපි අධ්‍යාපන සම්බන්ධ ව්‍යාපෘති කරායින් පස්සේ අපි මනිනවා ළමයිගේ සාක්ෂරතාවය වෙන්න පුළුවන්, උසස් පෙළ සමත් ප්‍රතිශතය වෙන්න පුළුවන්, සාමාන්‍ය පෙළ සමත් සිසුන් සංඛ්‍යාව වෙන්න පුළුවන්. අන්නේ ඒ වගේ දර්ශක අන්න ඒවට තමයි අපි KPI කියලා කියන්නේ. එතකොට ওই දර්ශකම තමයි KPI කියලා කියන්නේ. ඒක අපේ ව්‍යාපෘතියට අදාළව ප්‍රමුඛ දර්ශක මොනවද කියලා හඳුනා ගැනීම තමයි මෙතෙන්දී සඳහන් කරන්නේ. උපාය මාර්ග සැලැස්මක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා කෝපරේට් ප්ලෑන් එකක් ගැන. අන්නේ කෝපරේට් ප්ලෑන් එකට ගොඩක් දුරට සමානයි මේ උපාය මාර්ග සැලැස්ම. සමහර වෙලාවට සමහර අයට වරදිනවා. නමුත් දැන් කෝපරේට් ප්ලෑන් එකක් කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කෝපරේට් කියන එක මතක් වෙන අපිට ඒක සංයුක්ත කියන එක මතක් වෙනවා. එහෙම නැත්නම් ආයතනික කියලාත් ඔකට කියනවා. එහෙම සැලැස්මක් කියන එක ඒ වචනෙම තියෙනවා. උපාය මාර්ග සැලැස්ම කිව්වහම මේකේ උපාය මාර්ග තියෙනවා කියන එක වචනෙම තියෙනවා. එතන වෙනසක් අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට උපාය මාර්ග සැලැස්මක් කියලා කියන්නේ යම්කිසි සංවිධානයක් නැත්නම් ආයතනයක් විසින් අනාගතය සඳහා ඔවුන්ගේ දැක්ම නිර්වචනය කර ඔවුන්ගේ සංවිධානයේ ඉලක්ක සහ අරමුණු හඳුනාගෙන ඒ වෙනුවෙන් සකස් කරන සැලැස්ම සහිත ක්‍රියාවලියකට තමයි උපාය මාර්ග සැලැස්මක් කියලා කියන්නේ. ඒකට විශේෂයෙන්ම උපාය මාර්ග සැලැස්මක් කියනකොට මේ දැක්ම කියන එක නැත්නම් විෂන් කියන එක ගැන සඳහන් වෙනවා. ඒකට උපාය මාර්ග සැලැස්මකදී කරන ප්‍රධානම කාරණාවක් තමයි විෂන් ස්ටේට්මන්ට් එකක් හදා ගන්නවා. නැත්නම් විෂන් එකක් ස්ථාපිත කර ගන්නවා. නැත්නම් දැක්මක් ස්ථාපිත කර ගන්නවා. අන්නේ දැක්ම අනුව තමයි ඒ සංවිධානයේ ඉලක්ක සහ අරමුණු හඳුනාගන්නේ. ඒ දැක්ම සාක්ෂාත් කරගන්න තමයි. ඒතකොට උපාය මාර්ග සැලැස්මක් ගැන කියනකොට මේ දැක්ම කියන එක අපි ලියන්න ඕන ඒ වචන ටික සහ අපිට ඒ අපේ සංවිධානය, ඒ ආයතනය, ඒ දැක්ම නිර්වචනය කරගෙන ඒ අවශ්‍ය ඒ ආයතනයේ අනිකුත් ඉලක්ක සහ අරමුණු හඳුනා ගන්න කරන ලබන සැලසුම් ක්‍රියාවලියක් කියන එක ලියවෙන්න ඕන. එතකොට ස්ට්‍රැටජි ප්ලෑන් එකකදී නැත්නම් උපාය මාර්ග සැලැස්මකදී කරන්නේ අපි විෂන් එකයි මිෂන් එකයි සකස් කිරීම අනිවාර්යෙන් කරනවා. එතකොට දැක්ම සකස් කළා දැක්මට අනුව මෙහෙවර සකස් කරගන්නවා. මෙහෙවර කියලා කියන්නේ එතකොට අපේ ආයතනය නැත්නම් අපේ සංවිධානය විසින් අර දැක්ම උදෙසා ඒ දැක්ම ළඟා කර ගැනීම උදෙසා අපි ගනු ලබන ක්‍රියාවලි ටික තමයි ක්‍රියා මාර්ග ටික තමයි අත්‍තරම මෙහෙවරේ තියෙන්නේ. දැක්ම කොහොමද දැක්මට ළඟා වෙන්නේ කියන දේ. එතකොට විශේෂයෙන්ම අපි මේ උපාය මාර්ග සැලැස්ම සකස් කරන එකේ තියෙන විශේෂත්වය තමයි අපි ආයතනයේ නැත්නම් සංවිධානයේ දැනට තියෙන තත්ත්වය වර්තමාන තත්ත්වය හොඳින් විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කරලා එන තොරතුරු මත තමයි අනාගත අපේ අර දැක්මට අපේ විෂන් එකට යන්න අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරගන්නේ සහ මේ මෙහෙයුම් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපි හොඳ විශ්ලේෂණයක් කරලා ඉවරලා. එතකොට අපි මේ විශ්ලේෂණය කරන ක්‍රම දෙකකට එකක් අභ්‍යන්තර විශ්ලේෂණය කරනවා අනිත් එක බාහිර විශ්ලේෂණයක් කරනවා. එතකොට අභ්‍යන්තර විශ්ලේෂණයක් කරන්න අපි ආයතනයේ සොට් එකක් කරනවා. බාහිර විශ්ලේෂණයක් කරන්න අපි බොහෝ විට පෙස්ටල් වගේ PESTEL පෙස්ටල් ඒ වගේ ටූල් එකක් පාවිච්චි කරනවා. සොට් එක ඔබ දන්නවා ඇති. ෂදුවත කියලා කියන ශක්තියින් ආයතනයේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන හඳුනගෙන ඒව අනුව සැලසුම් කරන එක. පෙස්ටල් කියන්නේ පොලිටිකල්, ඉකොනොමිකල්, සෝෂල්, ටෙක්නොලොජිකල්, එන්වයරන්මන්ටල් and legal කියන දේ තමයි පෙස්ටල් කියලා කියන්නේ. එතකොට ඒ අංශ ඔස්සේ අපි කරුණු හොයලා බලනවා විශ්ලේෂණය කරනවා. එතකොට ඊට අමතරව අපි මේ උපාය මාර්ග සැලැස්මකදී අර දිගු කාලීන ඉලක්ක සපුර ගන්න තමයි දායකත්වයක් දරන්නේ. අපි ලොකු අනාගත ඉලක්කයක් සපුර ගන්න තමයි අපි ස්ට්‍රැටජි ප්ලෑන් එකක් හදන්නේ. බොහෝ විට අපි වසර 5කටවත් මේ හදනවා ස්ට්‍රැටජි ප්ලෑන් එක.
ඊට වඩා අඩු කාලවලට අපි ඇත්තටම හදන්නේ නැහැ උපාය මාර්ග සැලසුමක්. ඒකත් මේකේ තියෙන විශේෂත්වයක් අපිට ලියන්න පුළුවන් ඒ ගැන. ඒ වගේම තීරණ ගැනීම, සම්පත් කළමනාකරණය, විවිධ දිශානති හඳුනා ගැනීම හා කාර්ය සාධනයේ මනින්න පුළුවන් වෙන එක මේ උපාය මාර්ග සැලැස්මේ තියෙන වාසියක්. උපාය මාර්ග සැලැස්මෙත් අපි KPI ඇතුළත් කරලා අපි මැනීමකට ලක් කරනවා. ඒක තමයි උපාය මාර්ග සැලැස්මක තියෙන අපිට වාසි විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ කරුණු ටික වැදගත් වෙයි. සමහරට මේ වගේ ප්‍රශ්නත් අහනවා. උපාය මාර්ග සැලැස්මක මූලික අංග නැතුණ ඇතුළත් වෙන ප්‍රධාන දේවල් ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොනවද කියලා. දැක්ම මෙහෙවර කියන එක අනිවාර්යෙන් ඇතුළත් වෙනවා. ඒ වගේම අරමුණු කොහොමත් අපි සැලැස්මක ඇතුළත් වෙනවා. මේ උපාය මාර්ග සැලැස්මෙත් ඇතුළත් වෙනවා. ඊළඟට මූලික වටිනාකම් නැත්තම් අපි කියන values core values කියලා අපි කියන්නේ. එතකොට තේරෙනවා ඇති. අපේ ආයතනයේ නැත්තම් අපේ සංවිධානයේ core values ගැන අපි සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ වටිනාකම් අපේ තියෙන පුළුවන් අපි විවිධ දක්ෂතා තියෙන පුළුවන් ඩිජිටල් කරණය තියෙන්න පුළුවන් විවිධ කණ්ඩායම් හැඟීම තියෙන පුළුවන් අර ඒ වගේ අපි values කියන එක ඊළඟට අභ්‍යන්තර විශ්ලේෂණය කියන එක අපි කරන්න ඕන උපාය මාර්ග සැලැස්මක ඇතුළත් වෙන්න ඕන අභ්‍යන්තර විශ්ලේෂණය බාහිර විශ්ලේෂණය ඇතුළත් වෙන්න ඕන ඒ තොරතුරු ඇතුළත් කරන්න ඕන ඒ වගේම ප්‍රධානම දේ තමයි උපාය මාර්ග දිශානතිය මොනවද උපාය මාර්ග අපි හඳුනගන්නේ අපේ සැලැස්මේ අපි හිතමු අපි පළාතට කරනවා කියලා අපි පළාත් සභාවට කරනවා කියලා ඒතකොට පළාතට කරනවා නම් ඒ පළාත් සභාවට කරනවා නම් නැත්නම් අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපේ අමාත්‍යාංශයට කරනවා නම් අන්න ඒ ආයතනයේ අපි අර දැක්ම ළඟා කරගන්න යන ගන්න උපාය මාර්ග මොනවද අපි දැක්මට යන්න ගන්න උපාය මාර්ග මොනවද කියන එක තමයි මේ උපාය මාර්ග දිශානතිය කියලා කියන්නේ. ඒ වගේම ප්‍රමුඛ කාර්ය සාධන දර්ශක නැත්නම් KPI කියන එක මේක ඇතුළත් වෙන ප්‍රධාන අංගයක්. ඒ වගේම ඇක්ෂන් ප්ලෑන් එක මේ ක්‍රියාකාරී සැලැස්ම මේකේ ඇතුළත් ක්‍රියාකාරී සැලැස්ම තියෙන ඇක්ෂන් ප්ලෑන් එකක් අර වගකීම් සහිතව කාලරාමුව සහිතව සඳහන් කරන ක්‍රියාකාරකම් සහිතව සඳහන් කරන එක අපි ක්‍රියාකාරී සැලැස්ම මේක ඇතුලේ තියෙනවා ක්‍රියාකාරී සැලැස්ම අන්න දැන් ඔබට පැහැදිලිද ක්‍රියාකාරී සැලැස්මක් තියෙන පුළුවන් උපාය මාර්ග සැලැස්මක් ඇතුලේ ඒත් එක්කම අපි කාර්ය සාධන සැලැස්මකුත් මේක ඇතුළට ගොඩක් කරනවා. ඒ කියන්නේ අපේ මේ උපාය මාර්ග සැලැස්මේ තියෙන උපාය මාර්ග ඉෂ්ට සිද්ධ කරගන්න. එතකොට අපි කාර්ය සාධනේ පවත්වාගන්නේ කොහොමද? කාර්ය සාධනේ මනින්නේ කොහොමද කියන එක ඇතුළත් කාර්ය සාධන සැලැස්මක් කියන එකත් ඇතුළත් වෙනවා. මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න උපාය මාර්ග සැලැස්මක ඇතුළත් වෙන්න ඕන කරුණු. මට ඉඩක් ලැබුණොත් මම උපාය මාර්ග සැලැස්මක් පිළිබඳව වෙනම කතා කරන්න. මම අද දවසේ එහෙම ලොකුට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.